අද මම ඔයාලා එක් කරගෙන යන්නේ සුජාතා සිටු දේවිය කිරිපිඩු පූජා කළ ස්ථානය බලන්න. සේනානි නම් නියම් ගමෙහි අධිපතියාගේ දියණිය සුජාතාවන් බාරයක් ඉටු කිරීම පිණිස කිරිබත් පිස රන්තලියක බහා අජපල් නුගරුක අසලට එන විට ඇය ඈතදීම දුටුවේ ප්‍රසන්න මුහුණකින් වැඩ සිටින අප බෝසතාණන් වහන්සේ. උන්වහන්සේට ඊටමත් භක්තියෙන් කිරිපිඩු පූජා කළේ තමන්ගේ බලාපොරොත්තු ඉටු වුණාසේම සිදුහත් බෝසතුන් වහන්සේගේ බලාපොරොත්තුත් ඉටු වේවා යන ප්‍රාර්ථනාව සමග. බෝසතාණන් වහන්සේ එම රන්තලිය රැගෙන නේරංජනා නදිය වෙත ගොස් නා පිරිසුදු වී එම කිරිබත් සියල්ල ගුලි 49ක් කොට ඉදිරි සති 7 සඳහා මෙය මට ආහාර පිණිස වේවායි ප්‍රාර්ථනා කළේය. මෙය සම්බුද්ධත්වයට ප්‍රථම වැළඳූ අවසන් දානය වුණා. ඉතින් අදටත් මේ තෙන් දකිද්දී සිතට දැනෙන සතුට මට නම් කියා නිම කරන්න බෑ. ඉතින් මම ඔයාලටත් ප්‍රාර්ථනා කරනවා මේ තෙන් සියසින් දෙකල් බලා ගන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා. බුදු සරණයි සෑම දිනාටම.